ඔන්න ඉතින් අද මගේ ට්‍රැවල් channel එකට ඔයගොල්ලන් ආදරෙන් පිළිගන්නේ නේපාල් වල ඉඳලා. ඉතින් නේපාල් වල ඉඳලා අපි ඇත්තට නේපාල් වල කත්මණ්ඩු වල හිටි. කත්මණ්ඩු වල ඉඳලා පැය 6-7ක කාලයක් අපි බස් එකක ඇවිල්ලා තමයි මේ ඇවිල්ලා ඉන්නේ පොක්රා කියන පැත්තට. ඉතින් මේ පොක්රා කියන පැත්තේ තමයි අපි දැන් මේ ඉන්නේ. මම ඔයගොල්ලන්ට පෙන්නන්නම්. මේ පල්ලෙහා තියෙන්නේ පොක්රා කියන සිටි එක. ඒ පොක්රා සිටි එක තමයි පල්ලෙහා තියෙන්නේ. ඉතින් අපි දැන් ඇවිල්ලා ඉන්නේ අපි නවතින තැනට. මේ දවස් දෙක තුනේ අපි ඉන්නේ අන්න අතන ඔයගලන්ට පේනවා රවුමට තියෙනවා බිල්ඩින් එකක් වගේ. ඉතින් එතන තමයි අපේ රූම්ස් තියෙන්නේ. අපි එතන තමයි ඉන්නේ. ඉතින් මෙතන තියෙන විශේෂත්වය තමයි මේ රූම්ස් වලට මෙතන ඉඳන් අපි කෙලින් බැලුවහම හිමාල කඳුපන්දියට ඇති කඳු පේනවා. හරිම ලස්සනයි. ඔයගලන්ට ඈත පේනවා හිම කඳු උඩ හිම කඳු මාරම ලස්සනයි. ඉතින් මේ වගේ තැනකට එන්න ඕනේ මේ වගේ ලස්සනක් බලන්න. ඇත්තටම කියනවා මෙතන තියෙන්නේ ෆිෂ් ටේල් කියන කඳු පන්තිය. ඉතින් ඒකට හේතුව තමයි ෆිෂ් ටේල් කියලා කියන්නේ හේතුව තමයි මාළුවෙක්ගේ පිටිපස කොටස. ඒ කියන්නේ වරලක් වගේ තමයි වරලක් වගේ ඒ කන්ද මුදුන හරිය බෙදිලා තියෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. ඉතින් ඒ නිසා තමයි ෆිෂ් ටේල් කියලා මේ කඳු පන්තියට නම දාලා තියෙන්නේ. ඉතින් මොන වුණත් මේක හිමාල කඳු පන්තියට ඇති කඳු වලල්ලක්. ඉතින් හරිම ලස්සනයි. ඔයගලන්ට මේ පේනවා බලපුවාම මාරම ලස්සනට තියෙනවා. ඉතින් හරිම පොඩ්ඩක් සීතලයි මේ පැත්ත. මේ වෙලේ ලොකු සීතලක් නැහැ. මේ පැත්තෙන් ඔයගලන්ට පේනවා හිරු බහිනවා. ඒ කියන්නේ හවස් වෙන්න දැන් ළඟයි. එතකොට හරිම ලස්සන පරිසරයක් තියෙන. නමුත් පොක්රා සිටි එක ගොඩාක් ජනාකීර්ණයි. සෑහෙන්න ගෙවල් බිල්ඩින්ග්ස් හදලා තියෙනවා. මේ දවස්වල නම් අධික ඒ කියන්නේ සාමාන්‍යයෙන් දූවිලි ගතිය වැඩි. මොකද මේ දවස්වල වර්ෂාවක් නැහැ. සාමාන්‍යයෙන් කාලයකට මේක දිගට මාස ගණන් දවස් ගණන් වහිනවා කියලා තමයි ඒ කියන්නේ අපිත් එක්ක ආපු අපි ටැක්සි එක ආවේ මේ හරියට. එතකොට ඒ ටැක්සි එකේ ආපු ඩ්‍රයිවර් අපිට කිව්වේ සාමාන්‍යයෙන් මාස ගාණක් එක දිගට වහිනවායි කියලා. ඉතින් මේ වහින්නේ නැති කාලේ පොඩ්ඩක් දූවිලි ගතිය වැඩි කියලා තමයි අපිට ඒ පුද්ගලයා සඳහන් කළේ. කොහොම හරි ඉතින් මේ නේපාලේ හිමාල කඳු වැටිය අපිට බලා ගන්න පුළුවන් වුණා. මේ හිමාල කඳු වැටි කොටසක් හරිම ලස්සනයි. ඉතින් මාත් එක්කම අනිවාර්යයෙන්ම මේ travel channel එකේ ඔයගොල්ලෝ රැඳිලා ඉන්න. අනිවාර්යයෙන්ම subscribe කරලා නැත්නම් මම දිගටම නේපාල වල තව වීඩියෝස් ඔයගලන්ට අරන් එනවා. අතන උඩ හරිය තියෙනවා මොකක් හරි පන්සලක් වගේ එකක්. අපි එතෙන්ටත් දැන් තව ටිකකින් යන්න තමයි ඉන්නේ. ඉතින් අද මම ඔයගලන්ට වීඩියෝ එක අරන් ආවේ නේපාල් වල පොක්රා වල මෙන්න මේ ප්ලේස් එකේ ඉඳලා. අනිවාර්යයෙන්ම මතක ඇතුව මගේ travel channel එකත් subscribe කරලා තියාගන්න. එහෙනම් තව වීඩියෝ එකකින් මම ආයෙමත් එන්න.